අද අපි මේ යන්න හදන්නේ දඹුල්ල අනුරාධපුර මාර්ගයේ මඩාටුගම කියන ප්‍රදේශයේ පිහිටලා තියෙන ටිකක් විශේෂ වූ ගල් පර්වතයක් නගින්න. මේ ගල් පර්වතයේ විශේෂත්වය තමයි මේ ප්‍රදේශයේ වටපිටාව බලා ගන්න පුළුවන් උසින් පිහිටි ස්ථානයක් වීම සහ මේ ගල් පර්වතයට නගින්න තියෙන පාර. අපි ගිහිල්ලාම බලමු මොකද්ද මේ ගල් පර්වතයට නගින්න තියෙන පාරේ තියෙන විශේෂත්වය කියලා. මේ ගල් පර්වතයේ පිහිටලා තියෙන්නේ කොටසර ශ්‍රී පියංගල් රජමහා විහාරය සහ පේමානන්ද පිරිවෙන ආසන්නයේමයි. ප්‍රධාන මාර්ගයේ ඉඳලා මේ පන්සලට පොඩි දුරක් තමයි තියෙන්නේ. ඔයාලට පයින් වුණත් එන්න පුළුවන්. මෙන්න මේ වගේ ටිකක් පොඩි නමුත් ලොකු වාහනයක් වුණත් යන්න පුළුවන් පාරක් තමයි තියෙන්නේ. දැන් අපි පන්සලට ඇවිල්ලා ඉන්නේ. මේ පන්සලට ටිකක් ලස්සනයි වගේ බැලුවාම පේනවා. මෙන්න මෙතනින් තමයි මේ ගල් පර්වතයට පන්සල හරහා යන්න තියෙන පාර පටන් ගන්නෙ. අපි දැන් ගිහිල්ලා බලමු මං අර ඔයාලට කලින් කියපු ලස්සන දර්ශනය මොකද්ද කියලා. මං හිතන්නේ දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඇති මොකද්ද මේ පාරේ තියෙන විශේෂත්වය කියලා. මේ පන්සල ළඟ ඉඳන් මේ පාර දෙපැත්තේ පිළිම වහන්සේලා හදලා තියෙනවා. ඒ වගේම මේ කන්ද මුදුනට යනකම්ම පඩිපෙළ තියෙනවා. මේ පඩිපෙළ දෙපැත්තේ කන්ද මුදුනට යනකම්ම මේ වගේ පිළිම වහන්සේලා හදලා තියෙනවා. බලන්න මේක කොච්චර ලස්සන දර්ශනයක්ද කියලා. මම හිතන්නේ මේ වගේ පිළිම වහන්සේලා අඹලා තියෙන පන්සල් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ලංකාවේ තියෙන්නේ. ඔයාලට දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගය යනකොට ටිකක් දුර ඉඳන්ම මේ ගල් පර්වතය බලා ගන්න පුළුවන්. ඒ වගේම පිළිම වහන්සේලා අඹලා තියෙනවා වගේත් පේනවා. ඒ හින්දා මේ ස්ථානය හොයාගන්නත් හරිම ලේසියි. මේ පොඩි ස්වාමීන් වහන්සේලා පිරිසක් සෙල්ලම් කරනවා. අපි දැන් මේ ගල් පර්වතයේ මුදුනටම ගිහිල්ලා බලමු මේ අවට වටපිටාව සහ අපි ආපු පාර කොහොමද පේන්නේ කියලා. පේනවට වඩා ටිකක් නගින්න ඕනේ මේ පර්වතයේ මුදුනට යන්න. ඉතින් අපට හිතා ගන්න පුළුවන් මේ පර්වතයේ මුදුන දක්වාම මේ විදිහට පිළිම වහන්සේලා හදන්න කොච්චර මහන්සියක් වෙන්නේ නැද්ද කියලා. අපි දැන් මේ ගල් පර්වතයේ මුදුනටම ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මම හිතුවට වඩා මේ ගල් පර්වතයේ මුදුනේ ගොඩාක් ඉඩ තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ කොච්චර ඉඩක් මේ ගල් පර්වතයේ මුදුනේ තියෙනවද කියලා. ඒ වගේම තමයි මේ අවට වටපිටාවත් ඉතාමත්ම පැහැදිලිව සහ හොඳට බලා ගන්න පුළුවන්. අපි මේ ආවේ හවස් වරුවක. ඒ හින්දා අවුව සැරත් නැහැ. ඒ වගේම මේ අවට වටපිටාව ඉර බහින දර්ශනය වගේ ලස්සනට බලා ගන්න පුළුවන්. මේ ගල මුදුනට ආවහම අපි දැක්ක තවත් දෙයක් තමයි යම් කිසි ලොකු ඉදිකිරීමක් මේ ගල් පර්වතයේ මුදුනේ කරන්න උත්සාහ කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ පොඩි ලයිට් කණු දාලා තියෙනවා. නමුත් ඒවා දැන් අබලන් මට්ටමට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ගල මුදුනේ යම් කිසි ගොඩනැගිල්ලක් තිබිලා තියෙනවා. නමුත් ඒක විනාශ කරලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ. මොකද වීදුරු කටු එහෙමත් හැමතැනම තියෙනවා. එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා නම් මම දන්නේ නැහැ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි හැමෝටම මේ ගැන දැනගන්න. මේ තමයි දැන් අපි ගල මුදුනට ආපු පාර. බලන්න මේ පිළිම වහන්සේලාත් එක්ක මේ පාර කොච්චර ලස්සනට පේනවද කියලා. මේ වගේ ස්ථානයක තියෙන පන්සලක මේ වගේ ලස්සන දර්ශනයක් තියෙයි කියලා ඇත්තටම මම හිතුවේ නැහැ. ඉතින් ඔයාලත් මේ ස්ථානයෙන් යනවා නම් මෙතනට ඇවිල්ලා මේ ලස්සන නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මේ වීඩියෝ එකකින් යම්කිසි දැනුමක් යම්කිසි ප්‍රයෝජනයක් වුණා නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න එන්නම්. හැමෝටම ගොඩක් ස්තුතියි.